ප්ලේ කරන්න යන්නේ. මොකද? දැන් හරි. අක්කරේ එකක් නා ඒක පාටනේ. අද ප්ලේ කරන්න යන්නේ. Call of Duty Mobile මං හරියට කිව්වද කියලා මතක නැහැ. හරි කමන්නේ. ඊළඟ අද guys අපි වෙනම සීන් එකකට තමයි බැහැලා තියෙන්නේ. යයින් කරවා. අක්කරා. ඉන්නবা. නෝර ගිල්ලා. අපි අද අලුත් ටිකක් තමයි ප්ලේ කරන්න යන්නේ. හරි. මේක ඩොමිනේෂන් කන්ට්‍රෝල් ටීම් ඩෙත් මැච් එක ප්ලේ කරනවද? ගපලයන් ගොඩක් උප්පොයි. ඉතින් අද ටික වෙනම විදිහේ මැච් එකක් තමයි ප්ලේ කරන්න යන්නේ. ඉතින් අපි රෙඩි පටන් ගමු. ඉතින් guys ඔයාලා මතක් කරනවා මේක තමයි මගේ channel එක. අවුරුදු පළවෙනි ඇනිවර්සරි එකකින් පස්සේ දාන පළවෙනි වීඩියෝ එක. ඒකින් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකේ ඇනිවර්සරි එක තිබුණේ මීට දවස් දෙකකට කලින්. ඒ කියන්නේ සඳුදා සඳුදා මේ තිබුණේ. කොහෙද ගන්නේ? මම දන්නේ නැහැ දැන්. සූ ගහමු. මම දන්නේ නැහැ මොකද්ද මේ ප්ලේ කරන්න කින්නක් කියලා නම් කලින් ප්ලේ කරලත් නෑ මේක. ඉතින් සඳුදා තමයි ඇනිවර්සරි එක. කොහොම හරි අපිට රිසල්ට් එක ආවෝ කියලා. මැදින් කියවා දානවා. ඉතින් ගණන් ගන්න එපා. එහෙම තමයි. හරිද? ඉතින් සඳුදා තමයි අපි දැන් guys 1 2 3 4 කියලා ස්ථාන 4ක් පෙන්නුම් කරනවා. අපි බලමු. කින්ද මන්ද කියලා. උනට පේනනේ මාස්ටර් 1 කියලා. දැන් guys කලින් වගේ නෙමෙයි මේ ෆ්‍රන්ට් ලයින් වල විතරයි අර අපේ මේ මොකද රෑන්ක් එක ඉහළ යන්නේ. නැත්තම් ඉහළ යන්නේ. ඕනක ප්‍රශ්නේ. ඒක ගැන මොකක් හරි දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ප්‍රීමැච් කතා කරන්න එපා, ආතල් ගන්න එපා මල්ලි. හරිද? විශාල කරදයක් වුණා මේක දැන් ප්‍රීමැච් එක ප්ලේ කරහන්කෝ. එකේ කැවිලා නැල්ලු තාම. ඌ වෙනකන් ඉන්නවා. සාද්‍ය පොඩ්ඩක් මදි වගේ සීන් එකක් ඕනට දෙන්න. මට එකක් දෙන්න. ඔය වෙනන උන් ගහන්නේ අපිට වදින්නෙත් නෑ, අපි ගහන්නේ උන්ට වදින්නෙත් නෑ. අයියයි බොම්බ දාන්න. මං ගිනි ගන්න. අයියෝ සන්තේ මම මැරෙන්නේ නෑ. මේක පටන් ගන්න නැද්ද? ඉතින් guys මම මේක පටන් ගත්තට පස්සේ ඔයගොල්ලෝ හම්බෙන්න. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාන්නකෝ. මම වුණාට පස්සේ කතා කරමු. හරි guys මැච් එක පටන් ගන්නවා. අපි පොඩ්ඩක් ලෝඩ් අවුට් එක මාරු කරගෙන ඉමු. දෙක තමයි දාන්නේ ඔය ගන්න එක වරු එකයි. එන ස්කෝප් එක සුපිරිනේ ගන්න. ඔය දඩත් ගන්නක් තියෙනවා මට දන්නේ නැහැ මොකක්ද තියෙන්නේ කියලා. Hardpoint identified. ඇවුන්නේ. සාද්ද බෝඩ්ඩක් එඩි කරා. ගේම් එකට දැස්සා. ස්පිනර් පයියෙක් ඉන්නවා කියලා පේනවා. අම්මට වැදිනා. ෂොට් ඔන් දී ඔන් සයිඩ්. අන්න ගෙවෝ. හරි මල්ලෝ ආ වැරදි මිනිහට එලි තිබ්බේ. මෙහෙම මට මේක තේරෙන්නේ නැහැ මොකද ප්‍රශ්නේ. Hardpoint is ours. මට මොකද්ද කරන්න තියෙන්නේ? එතෙන්දලා බාලාගෙන ඉන්නද කවුරු හරි කින්ද මන් දන්නේ. Oh my god! We got it! මොකක්ද ඒක තේරුම? කවුරුම හරි පැහැදිලි කරලා තමයි සුද්ධ සිංහලෙන්. මම යන්නේ නෙමෙයි. Hardpoint locked down. මොකද්ද? Hard point? Sniper. Hostiles have the hardpoint. Hardpoint Don't. is ours. You lagging? Hey lagging. Hostiles have captured the hardpoint. Oh, mellow. Hardpoint contested. Lagging ne? Hardpoint You lagging identified. guys? Capture the objective. What happened? You lagging? Hardpoint locked down. මම lagging එක බල ඉඳලා ස්නයිපර් එකේ කෙනෙක් ගුටි ගාවා. අයියෝ. අපි ස්නයිපර් එක අරගෙන කට්ටියට නෙල්ලමුද? දැන් කොහෙද යන්නේ? Hardpoint lost. හරි ගුටි කනවා. මට lagging. මේ lagging නයි. Enemy in sight. සිග්නල් මේ රෙකෝඩ් කරන හින්දා දන්නේ නැහැ guys. Hostiles have the hardpoint.
Lost the දැන් නම් lead. ටිකක් අඩු ටික අඩු Enemy contact. Heads up. තනපා Enemy සාන්ත UAV spotted. දානේ Target down. නබයි නෙත් Hostile hunter-killer drone inbound. Hardpoint contested. Hardpoint lost. tiba gapa udah gapa marakin kari udah aneh mari anda tinnik istana terkena අවසానයි අන්න එන මලු tiba මාත් මලවුත් හරි ගයිස් ඉතින් ඒ වගේම මතක් කරගන්න දෙකක් තියෙනවා Hardpoint is අපේ ours. ටාගට් එක නම් අපිට කම්ප්ලීට් කරගන්න බැරිුණා අපේ ටාගට් එක අපි තිබ්බේ subscribers 150 මොකක්ද කරමින්ද කවුද තිබ්බේ උඹලා තිබ්බේ subscribers 150 තමයි අපේ ටාගට් එක තිබ්බේ පැනිවසර් එකට කලින් කොහොමද අපිට ගහ ගන්න බැරිුණා 143ක් දක්වා එල ගියා මේ මැච් එකට විතරක් කෙනෙලා යනවා කියන්කෝ මේ බලහන් Hardpoint contested. We've මට taken the වෙන්නේ lead. මැච් එක හොරුත් Enemy sighted. මේ දැසි ඇසිට් කොහොමද බල්ලෙක් පින්නේ නේ බල්ල කොහමද ඉන්නේ අනික වියද මේ යකෝ මේ උගේ ගන්න තමයි මේකේ අම්මා කවුද මේ කවුද බං උට කියන්නේ මොකද පින්නේ Hardpoint identified. Wow. Capture the objective. ලස්සනයි බා මම කැප්චර් කරන්න කියලා කොහෙන්ද Hostiles have captured the hardpoint. අල්ලගින් දෙන්නේ ඉදුවා රේ යෝ වාසනාවට බියර් මම කිව්වනේ වාසනාවක් අල්ලපු දෙරින් මොනකා අල්ලපු Hostiles ගෙදර have the හිටියා hardpoint. Tango down. වාසනාවකට වඩා මම වෙද්දා හරි ඒ පිළිවෙල කතා කරන්නේ වලකන ඒක කරේදී ඉන්නේ මට what on the on side දෙවි නැතිලට මේ වදිනවා මැරිලා තාව පොඩ්ඩෙන් කන We've taken the lead. Hardpoint contested. කවුරු එකද බලින්නේ ඩවුන්ට පල්ලම Reloading. I'm hurt. Changing mag. Cover me. Capture the objective. කවුද බෝම්බ ගන්න ආතල් දෙන්න එපා ඔයි සාන්ත ඔයි කොහෙන්ද චොපරයක් කරාගේ ඔය තිබ්බේ ෂොට් ඔන් දී ඔන් සයිඩ් Hardpoint lost. අද පොඩ්ඩක් චූන් එක වැඩි නේ ඕන ඔයා රස් reloading cover me Contact with enemy. Target down. cover करना मैं reload कर Be advised. Hostile hunter-killer drone inbound. खाली Target down. चो बूम बैठने में मुझे सर हमारा मिसाइल है बांग heavy la beduna Hardpoint locked down. मुझे खाली beduna ये काउंटर पर मैं बूम बखान काई दे कर दूँ हाँ शॉट में चाहूँ Capture the objective. capture the objective ini kain ware nel mali baka nel malah deh We've taken the lead. Udah. UAV spotted. Be advised. udah Hostile Predator missile inbound. kau deh Hostiles have the hardpoint. Mr. Misailek kadino. Mr. Ayo mereka malah ada yang makin biasa nih. Lebih diam deh, ya nih macam face. Saudara dewa lende pula. Mana pas? Hardpoint is ours. Bagus. Kotan. Winning this one. Marah ke khana tuh Nah terus kotan nih dong. Gede kotan dah. Peka. Hati kotan.
get to capture the objective. Capture කරන්න තමයි ඔය යන්න තේරුම් ගන්න. තේරුම් ගනින්. Targets in sight. මල්ලි. Go. Tanta bamma. කොහෙද යන්නේ? අයියා. Capture the hard point. යා තාම දුන්නේ නේ. කවුද කියලා? දැන් මට යන්න ඕන කොතනටද කියලා සංගාන. ඒදිලි කරා නම් තමයි හොඳ. Go, pato, da. Hostiles have the hard point. මොකක්ද ඉතින් හිද්ද උනේ කියලා. Be මට advised, හුවා hostile දඩි hunter මින්ඩෝ killer ගහ drone දැක්ක. inbound. ආයෙලද නම් Enemy UAV spotted. මට ගාකෝ කොහොමද? මේක. Hostile predators. උඩට. ස්පොට් එකට මේල තියෙන. දින්නා. අම්මෝ මෙයාගේ දින්න බා. එකසේ බලන්න 130 දැක්ක? නෝ. ඉතලම නෑ. ස්නයිපර් අයියා වැඩ අම්මට කියලා හිට්ටෝ. ඌ කවර් ලයිට් එක පොළේ තියෙනවා. තවයි බලා. කොහමද මල්ලි ගේම්මක් නේ. ඔයගොල්ලෝ මෙතනින් ආස ගන්න එක මොකද්ද? රතු පාට ස්නයිපරේද AK47 එකක් තියෙනවා. තව අර මංගල දාති ගන්නක් තියෙනවා. එතන තියෙනවා. මම එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි මාරුනේ. මාස්ටර්. ලෙවල් 60යි. එම්මයි කිල් 10ක් කරන් තියෙනවා සුපිරි. දැන් අපි ගේවෙන්වත් හෙඩ් ක්වාටර්ස්. නෑ හෙඩ් පොයින්ට් අයින් කරා. දැන් එන එකක් බලමු. හරි ගයිස් ඉතින් මේ වීඩියෝ එකට වෙලා යන්නේ. මම වීඩියෝ එක කියන්නේ මැච් එක පටන් ගන්නකම් පොඩ්ඩක් වීඩියෝ එක ස්කිප් කරනවා. හරිද? මම ගොල්ලෝ මැච් එක පටන් ගන්නවා හම්බෙමු. හරිද? හරි ගයිස් ඉතින් ඕගොල්ලෝ දන්නවා නම් මම කොච්චරලා ඕකට බලාගෙන හිටියද කියලා. අදම තරමේ මම විනාඩි 3ක් 4ක්වත් ඉන්නේ නැති. ඕගොල්ලන්ට ඉතින් කමන්නේ ඕගොල්ලන්ට ඉතින් උන්ට බග් ගාලා හම්බෙනවා. ඉතින් බැරි වෙදලා මම ෆ්‍රන්ට් ලයින් එකක් තෝරගත්තා. දැන් වෙලාවත් තියෙන විනාඩි 12ක් 13ක් වගේ රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒකින් තමයි බැරි වෙදලා මොකද්ද ෆ්‍රන්ට් ලයින් එකක් තෝරගත්තා. කමන්නේ නෑනේ තරහ නෑනේ. ඉතින් ගයිස් බලමු මොකක් හරි කරන්න. තව දෙයක් විශේෂම දේ අද වීඩියෝ එක ගෙනාවේ මේක හේතු වෙනවා. ඉතින් ගයිස් ඔයගොල්ලන්ගේ දෙයක් අහන්න තියෙනවා. ගේමින් channel එකකට හරියන දැන් නමක් මල්ලක තියෙනවා. හරිද? මම කියන්නේ දැන් මේ ovidu.pro.x කියන නම ඇරුණාට පස්සේ අපි නම වෙනස් කරනවා. හැබැයි මේ දැන් මේ නමට මචං ඉන්ට්‍රෝ එකක් දාන්න එක එච්චර ලේසි පාසු දෙයක් නෙමෙයි. හරිද? ඉන්ට්‍රෝ එක. දැන් මම ඉන්ට්‍රෝ එකකොත් හදන්න දැන් ඔක්කොම වැඩ ඈත්ති කරලා තියෙන්නේ. එතකොට අපි අලුතෙන් නමක් දාන්න යන්නේ. හරිද? උමාලා කියන්නේ සුපි ඩයලොග් එකක් ඉන්නවා නේද පාත. ඉවරයි. හරිද? මේ ඒකින්ද අපි මෙන්න මේ වගේ නමක් දැම්මොත් හොඳද? මෑඩ් වුල්ෆ් කියලා නම. තමයි මම දාලා හිතා ඉන්නේ. ඒ උටව තින්නේ. අපේ කින්නේ. මං මේ ඉද්දෙල මොකද වදින්නේ නැත්තේ කියලා. මල්ලි. උයල්. ටොටා. මෑරුන් නොකාය. කවුද? හරි ගයිස් ඉතින් මෑඩ් වුල්ෆ් කියන නම ලස්සන නම. ඒ වගේම ගේම් channel එකට ගැලපෙනවා කියලා ඔයගොල්ලන්ට හිතෙනවා නම් කැමතිද අකමැතිද කියලා පාලි කමෙන්ට් එකක් දායන්න. තේරෙනවද? කැමතිද අකමැතිද කියලා පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දායන්න. නම වෙනස් කරනවට කැමතිද? ඒ වගේම මේ නමට හරියට ඉන්ට්‍රෝ එකකුත් මම හදනවා. බලන්න එපා. ඉන්ට්‍රෝ එකක් අනිවාර්යෙන්ම හදනවා. මේ මෑඩ්වුල්ෆ් කියලා තමයි නම දාලා හිටන් ඉන්නේ. ඊට පස්සේ අලුත් ලෝගෝ එකක් දාලා ගැම්මට නම වෙනස් කරනවා. මොකද ගයිස් දැන් මේ නම ගොඩක් අය කමෙන්ට් කරනවා. හරිද? ගොඩක් අයගේ අදහස තමයි නම දිග වැඩි කියවන්න අමාරුයි.
මේ ඔය වගේ කේස් සමහරක් අය කමෙන්ට් කරලා තියෙනවා වීඩියෝස් වලට. නම කියවන්න බෑ නම අමාරුයි. එමයි කියලා නම දිග වැඩි නම ලොකුයි. නම ටිකක් අර මේ කේස් ඒ කියන්නේ අවුල් වගේ සීන් එකකුත් දැනෙනවා කියලා කට්ටිය කමෙන්ට් කරලා කියලා තිබ්බා. ඒකින්ද තමයි මම හිතුවේ නම වෙනස් කරත් හොඳයි කියලා. We've taken the lead. Koba enemy. Enemy. Koba de anne u penna giyan kude. Keep on them. U u penala yawa udata. We're almost there. Keep it up. Ita hal garra baranne. Target down. Andi iwarena kama kata. Tibba ba. Ini sniper tibba amma ne. Abe laser guys. Laser pokku ena kuturu pokku. Ega kiyanne ඕනේ. ඉතින් guys ඔයගොල්ලෝ කැමතිද? අනේ පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කිසිම ප්‍රශ්නයක් නෑ මචං. මොකද මම නම් ඉතින් ඕගොල්ලෝගේ මතේ කොහොම වුණත් බලමු නේද? ඔක්කොන්ගේ මතේ මම වෙයි කියලා හිතනවා නම් වෙනස් කරලා කොහොමද කියලා. Targets in sight. ඒකින් ගන්න. පාසේ දැක්කේ. ඔය ස්ලෝ මොෂන් දුන්නේ. ඩරන් ටින් ගලයිද? හරිද? ඕනක තමයි පාස්නේ. ප්‍රශ්න වෙලයි. එකක් නෙමෙයි උඩට තියෙන Taking ප්‍රශ්න. the lead. Tango down. එච්චර. ඔයකට ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ Contact with enemy. නම වෙනස් කරමු අපි නේද? මෑඩ් වුල්ෆ් කියලා ඊට පස්සේ මෑඩ් වුල්ෆ් කියන එක ලස්සන ඉන්ට්‍රෝ එකක් කියම දාලා ගැම්මට හදාගමු. ගොඩක් අය කමෙන්ට් කරනවා ඉන්ට්‍රෝ එකක් දාන්නත් කියලා. ඒකින්ද දැන් මේ නමට ඉන්ට්‍රෝ එකක් හදන එක ලේසිත් නෑ. හරිද? ඒකයි කියන්නේ. තේරුම් ගන්න. උට කොච්චර වැඩි තිබ්බත් අම්මට බල්ලෙක් ඉනවා. බලු අයියා ඊ කමින්. තා පොඩ්ඩින් බලු අයියාට කන්න එනවා. ආන් ඇදුණා. කවුද කොහමද කරක මං වගේ මතක් කිව්වා. ඉස්සරහින් එකයි පිටිපස්සෙන් දෙකයි 1 2 3 3 3 4. Mine assist gone. I am the pro මචං කියලා කිව්වට ඔව්. We've taken the lead. ඔල්ල මලා කියන්නේ මට වදිනවා කියලා කට ගන්න හම්බුනේ. Get down, sniper. දැන්ද මිනිස්සුયો කියන්නේ ස්නයිපර් කෙනෙක් ඉන්නා කියලා. එයාකෝ. චල බොලේ ගහන්නත් අටින්. Down. Right. Nung in Coco Polymet in one again. Oh, that's my line. Mata UAV Mata series sniper can in pity bus. Mali. Sniper name shotgun guy. Gonga the Lendeba. Denagila. Be advised, hostile hunter-killer drone inbound. We've taken the lead. Double Reloading, kill. cover me. Ripple. Keep fighting. Ay, mali lagi. Dina. Mama nanti mali ini. Ege berang. Mana ni? Dua. Ini guys, not gonna make any අපේ සාමාන්‍ය ඇවරේජ් එකේ වෙලාව හරි. Targets in sight. පොඩ්ඩයි. එතකොට guys චොටි කාර්යය හිටිය අපේ පැත්තේ නම් අර අපි අනිත් වෙලාවෙ පිටිපස්සෙන් ආපු ස්නයිපර් චොටි කාර්යය කවුද? බොන්න ඕන ප්‍රශ්නේ නෑ බා. බොන්න ඕන ප්‍රශ්න නම් ඊට අඩිය තියෙනවා. තව දියක් තියෙනවා මචං. අපි ගමන් කතා කරන්න ගොඩාක්ම දේවල් තියෙනවා වීඩියෝ එක. ඉතින් guys මම ඔයගලන්ට කිව්වා ඇනිවර්සරි එකේදී يعني අගෝස්තු 9 සැප්තැම්බර් 15 vlog එකක් ගෙනවා කියලා. ඒ vlog එක අපිට ට්‍රිප් එක යන්න පොඩ්ඩක් ඩිස්මිස් වුණා. අපේ වාහනේ යම් කිසි බ්‍රේක් සීන් එකක් මේ ඩිස්මිස් يعني බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. දන්නවනේ මේ කාලේ අඬතුරු බහුලයි. ඒකින්ද ෆුල් සේෆ්ටි එකේ යන්න ඕන අනිවාර්යෙන්. ඉතින් vlog එක ගේනවා. මේක යන්නේ 27.
ඉතින් guys ඕනට 28 29 30 යන දවස් 3 ඇතුළත හෝ 30න් පස්සේ අනිවාර්යෙන් vlog එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට මම කිව්වා මේ anniversary එකකින් පස්සේ අලුත් ගේම් එකක් පටන් ගන්නවා කියලා. ඔව් Roblox තමයි මම පටන් ගන්න හිතන් ඉන්නේ. Roblox එකේ Bloxfoot. ඉතින් guys Roblox එකේ Bloxfoot විතරක්ම නෙමෙයි. Roblox එකේ තියෙන තවත් එක ගේම් මම try කරලා බලනවා. ඒ වගේ මේ ගේමුත් ඕගොල්ලන්ට ඉස්සරහට අරන් එනවා. ඒකින්ද ඒ ගේම් බලාපොරොත්තු වෙන කට්ටිය අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරමු නැතුව subscribe videos බලන්න කියලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම පහළ තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම මෙතන bell icon එකත් click කරන්න. එතකොට මම ඔයාලට වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට අනිවාර්යෙන් notification එනවා. ඊට පස්සේ තව ගොඩක් දේවල් තියෙනවා. ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් මගේ channel එකේ නම mad wolf කියලා නම වෙනස් කරනවා. කැමති කට්ටිය ඉන්නවනම් අකමැති අයත් අකමැති කියලා කමෙන්ට් කරන්න. ඉතින් ගැටලුවන්නේ බලමු. මගේ නම් මම නම් කැමති නම් වෙනස් කරන්න වඩා කමක් නැහැ. අපි බලමු ඔයගොල්ලන්ගේ මතය කොහොමද කියලා. ඉතින් guys අනිවාර්යෙන් මේක කමෙන්ට් කරන්න. ඒක ඔයගොල්ලන්ගේ අදහස් පාලින් කමෙන්ට් එකක් දාන්න. යන්නේ ඒ වගේම මේ වගේ ගේම් ප්ලේ වීඩියෝස් එකයි Code Mobile DTW ඒ වගේම ගේම් ප්ලේ වීඩියෝස් බලන්න ආසයි ඉන්නවා නම් එයාට යාළුවෝ ඉන්නවා නම් එයාට වීඩියෝ ෂෙයා කරන්න. එයාට සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්න. එහෙනම් guys අද වීඩියෝ එක ඉවරයි. එහෙනම් කොල්ලෝ